දවස් මම කියනවා මේ අපි කිව්වයි කියලා මාර්ග සම්බන්ධ කිසිම හයිවේ එකක් හදද්දී මේ බල්ලටවත් මෙහා පැත්තට ඉන්න දෙන්නේ නැහැ. අපි දැනගෙන ඉඳලා මේ ආණ්ඩුව විරුද්ධව එහෙම පොඩි වෙච්ච බල්ල දැන් උරමින් ඉන්නවා. පිටසක් ඉන්න නැත්තේ නෑ. ඉතින් මම දන්නවා පොඩි අසුත් වල ගන්නවා මේ නැවතත් කියනවා නෙමෙයි. ගත්ත දීර්ඝවලදී වෙනම පසු කරේ ජනතාව වැඩ පිළිගින වෙලාවේ කල්පි සභාව කිව්වා. ඊට පස්සේ අපි දැක්කා ඉඳන් අධ්‍යාපන විද්‍යාවෙන් අත්‍යන්ත ප්‍රතිශතක සම්මානයෙන් ඒවා ආලානුරූපව දැන් පස්සට අල්ල කරගෙන විපක්ෂ අපි අල්ලන්නේ කියලා නෑ. ඒක අපි ගෞරව ස්වාමීන් වහන්සේලාගෙන් අල්ලලා යම් සක්මන් කරනවා ඒකත් ඉවරයි, ගෑස් ඒකත් ඉවරයි, දෙලු. දැන් මේ දවස්වල වෙනවා මේ අනුර කුමාර තමයි මේ විදිහට වක් කියන්න ඕනේ කියලා. ඒක කියමින් යනවා. ඒ වගේ අපිට තියෙන්නේ මේවා යම් ආකාරයක මතක් කිරීමක් කරන්නේ හැමදාම අපි අත්තම මේ කඩලට බාර කවලා කියනවා දැන් ගත්තොත් එහෙම ඔය සිතාගෙන ඉදිරියට මම කියන්නේ කැද්ද යම් ප්‍රශ්නයක් වලට අපි එක සාකච්ඡා කරමින් යනවා ඒක අර්ධරාජ්‍යාත්මක කිවිත් එකක් අයිමිලා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධ සාකච්ඡා කරන අතරේ දැන් ඔය අපි ස්ථානයේ උමන් මාර්ගයක් හදන්න තීරණය කරලා දෙනවා දැන් ලොකු තත්පරයක් තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපි දන්නවා ලක්ෂ 320ක් විතර මේ විදිහට මුල් ගත ලැබුවා මේ විශේෂ ඡන්දයක්